මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය උදෙසා අංකුර ක්‍රීඩකින් හඳුනා ගන්නා ප්‍රධාන ක්‍රිකට් තරගාවලියක් බවට ආණ්ඩුකාරවරයාගේ කුසලාන ක්‍රිකට් තරගාවලිය පත්ව තිබෙන බව. එහෙත් එම තරගාවලියේ විනිවිදභාවය සහ සාධාරණත්වය පිළිබඳ බරපතල ප්‍රශ්න රැසක් මේ වන විට මතුව ඇත්තේ මෙරට යටිපෙළ ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගත අවිනිශ්චිතතාවය ලොවට විදහා පාමින් කණ්ඩායම් 17ක සහභාගීත්වයෙන් පැවති ආණ්ඩුකාරවරයාගේ කුසලාන එක්දින තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සරසන්ස් ලංකන් ඕල්ඩ් ධර්මපාලියන් සහ සඳලංකා යන ක්‍රීඩා සමාජ හතර සුදුසුකම් ලබා තිබුණේ ඔවුන් දෙදින ක්‍රිකට් තරගාවලිය සඳහාද සුදුසුකම් ලබා ගනිමින්. කෙසේ වෙතත් දෙදින තරගාවලියෙන් සඳලංකා ක්‍රීඩා සමාජය ඉවත් කර දැමීමට තරග සංවිධායකින් පියවරගෙන ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්දායිතිය හිමි නොවීමේ සාධකය පදනම් කරගෙනයි. නීති රීති අකුරටම ක්‍රියාත්මක වීම ගැන අපට කිසිදු ගැටලුවක් නැත. එහෙත් ඡන්ද බලය නොමැතිවීම යන සාධකයේ මත ගම්බද ක්‍රීඩකයින්ගේ දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව අහිමි වී ගම තුලම වියකී යන්නේ නම් ඒ පිළිබඳව මතුවන්නේ ප්‍රශ්නාර්ථයක්. තරගාවලිය ආරම්භ වීමට පෙර සුදුසුකම් ලැබූ කණ්ඩායම් 3ක් පමණක් සිටින අවස්ථාවක තරග සටහන කුසපත් ඇදීමක් මගින් තීරණය කරන බව දැනුම් දී තිබූ නමුත් එම ක්‍රමවේදය අනුගමනය නොකළ බවටද චෝදනා එල්ල වී තිබෙන බව. තරගාවලිය පැවැත්වීමේදී යම් කණ්ඩායම් වලට වාසි සහගත අයුරින් තීන්දුව තීරණ ගෙන ඇති බවටද චෝදනා රැසක් එල්ලවන්නේ තරගාවලිය පිළිබඳ ගැටලු රැසක් මතු කරමින් තරග දෙකක් වර්ෂාව හේතුවෙන් ජය පරාජයෙන් තොරව අවසන් කිරීමටත් තවත් තරගයක් පළමු දිනයේදීම අත්හිටුවා. එළඹෙන 23 සහ 24 යන දෙදින තුල පැවැත්වීමටත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවරගෙන ඇති බවට චෝදනා එල්ලවනවා. සරසන්ස් ක්‍රීඩා සමාජය සහ ආදි ධර්මපාල ක්‍රීඩා සමාජය එම තරගයේ උදේ වර්ෂාව පැවැත්වුණා. උදේ 9:30 වෙනකොට කණ්ඩායම් දෙකම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කතා කරලා වෙනත් දිනයකට තරගය යොදාගත්තා. තරගයක් 9:30 වෙනකොට වෙනත් දිනයකට යොදාගන්නේ දෙදින තරගයක් විශේෂයෙන් කිසිම දවසක මේ වගේ දෙයක් ඇත්තටම වෙලා නැහැ. මොකද ඒක පැහැදිලි අසාධාරණයක් ලංකන් ක්‍රීඩා සමාජයට වෙලා තියෙනවා එතන. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩා සමාජ තුනටම කතා කරලා ඇහුවා ඕගොල්ලෝ වෙනත් දිනයකට තරග තුනම පවත්වමුද වර්ෂාව පැවැත්වෙන නිසා එක් ක්‍රීඩා සමාජයක් ඒකට විරුද්ධ වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සාමාන්‍යයෙන් එහෙම අහන්නේ නැහැ ක්‍රීඩා සමාජවලින් මොවුන්ගේ හිතවත්කම් මත මේවා වුණාද කියලා මම දන්නේ නැහැ. නමුත් මෙම තරගය නැවත 23 24 පවත්වන්න ඔවුන් සංවිධානය කරලා තියෙනවා. අදාළ චෝදනාව සම්බන්ධයෙන් රෙඩ් ලයිට් අප ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන්ද විමසීමක් සිදු කළා. ඔවුන් මෙම චෝදනා ප්‍රතික්ෂේප කරමින් පැවසුවේ ලංකන් ක්‍රීඩා සමාජයටද වර්ෂාවෙන් බාධා එල්ලවීම මත තරග පැවැත්වීමේ දිනයන් වෙනස් කර දී තිබූ බවයි. එය එසේ වුවත් ආණ්ඩුකාරවරයාගේ කුසලාන දෙදින ක්‍රිකට් තරගාවලිය සඳහා කණ්ඩායම් සුදුසුකම් ලැබීමේ නිර්ණායක වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්ද බලය හිමිවීමේ සාධකය කොතෙක් සාධාරණද යන ප්‍රශ්නාර්ථය ඉතිරි වී පවතින බව. මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනස් කිරීමේ අරමුණින් පත් කෙරුණු ඉරන් වික්‍රමරත්න මහතාගේ සභාපතිත්වයෙන් යුතු නව පරිවර්තන කමිටුව හෝ මේ පිළිබඳව අවධානය යොමු කර සාධාරණයක් ඉටු කරනු ඇතැයි රෙඩ් ලයිට් අවධානයෙන්